ගන්නවද නැද්ද? කොළ 9ක්. අපි වෙන දවසක ගමුද? ඔයාගේ උපන්දින තෑග්ග. මගේ උපන්දිනට මොකුත් එපායි. අර උපන්දිනට කිසිම දෙයක් නැහැ. නෑ. අද ඉන්නවා හර්ෂිත. රැවුල කපලා ඉන්නේ. හර්ෂිත මලක්සයි. ඉතින් අපි අද යන්නේ අපිට තියෙන පොඩි බඩු වගේක් ගන්න. ඒ ටික ගන්න අපි දෙන්නද යනවා. අපි යන්නේ ඉස්සෙල්ලා යමු දැන් කියලා ස්ටික් එකක් ගන්න. ඔව්. ට්‍රයිපෝඩ් එකක් ගන්න ඕනේ. අපේ මේ තියෙන එක මම ඊට කලින් බ්ලොග් එකක ගත් එකක් මේක කැඩිලා තියෙන්නේ. ඉතින් අපි අලුත් එකක් ගන්න තමයි යන්නේ. එහෙනම් අපි බලමු. Hello friend. අපි දෙන්න ආවා යමද දෙන්කියට මොකක් ගන්නද? ට්‍රයිපෝඩ් එකක් ගන්න. යම්. ඔයාගේ බජට් එක කීයද ට්‍රයිපෝඩ් එකේ? 3000යි. 6000යි. කොලෙයි. එහෙම. ඈ? සෙන් පහක් අතර. සෙන් පහ. සෙන් පහයි. සෙන් පහයි. බලන්න වගේ රවුල. මෙන්න තියෙනවා එක එක ගණන් වලට ට්‍රයිපෝඩ්. අපි බලමු තව අතන ගිහිල්ලා බලමු තව එකපාරක්. මේකද මේක? අවුල්ද? මේකද? මේක එනවා ටැක්ස් එකත් එක්ක යෙන් 5039යි. මොකද කරන්නේ ගමුද? මොකද කරන්නේ ගමුද? අපි බලන්නේ කැඩෙන්නේ නැති කාලයක් පාවිච්චි කරන්න පුළුවන් එකක්. මේක හරියන්නේත් නැහැ ඒක උස්ස එකක්. මේ ටික විතරයි තියෙන්නේ කියලා වෙන්නේ. මේවා වැඩක් නැහැ නේ. ඒ ටික වැඩක් නැහැ. හොයමු. නැද්ද? ඊළඟ පාර ගන්නේ මෙන්න මේක. ආසම එකක් තියෙනවා. ඉක්මනින්ම මේක ගමු. අර ටිකේ විතර දරවා තියෙන්නේ. මෙතන නෑ මෙතන නෑ. අර ටික විතරයි තියෙන්නේ. ඔයා ආසම කැමර එක මොකද්ද? ඒකේ මේ තියෙනවා ගන්න පුළුවන්. මොකද්ද? ඒක අරන් ඕනද? ඒකේ පාපියක්. මෙන්න තියෙනවා. පොකට් 3 දැන් අපි දෙන්න ආවේ ට්‍රයිපෝඩ් එක ගන්න. ඒ වුණාට අපි දෙන්නගේ හිත අපි දැන් තාම කල්පනා කරන මොකද්ද කරන්න කියලා. DJI cam එක ගන්න. මොකද්ද කරන්නේ? කරන්නේ මේක ගන්නවා. ගන්නවද නැද්ද? කිසිම අදහසකින් නෙවෙයි ආවේ මේක ගන්න. ඒ වුණාට දැන් මේක ගන්න හිතන්නේ. එපා. මොකද කරන්නේ? අපි තව ටිකක් කල්පනා කරමු. තව චුට්ටක් කල්පනා කරලා තව විනාඩි 10ක් විතර කල්පනා කරලා අපි ඒක කරමු. මොකද්ද කරන්න කියන්නේ? කොළ 9ක් මොකද කරන්නේ? කොළ 9ක්
මේ වෙලාවේ ගන්නවද නැත්නම් වෙනත් වෙලාවක ගන්නවද? හැබැයි අර අපට ඕක තිබ්බොත් වටිනවා අපි ලබන සතිය තායිලන්ඩ් යන නිසා ඒක තිබුණොත් මාස 6ක් විතර තිස්සේ ඕක ගැන මාර ආසාවකින් ඉඳියා නේද? ඒක තිබුණොත් අපිට ලස්සන වීඩියෝ ගොඩක් ගේන්න පුළුවන්. මේ වෙලාව නෙවෙයිද? අපි උනාට එකපාර පල්ලෙහාට ගිහින් පොඩ්ඩක් කල්පනා කරලා මොකද්ද කරන්නේ කියලා අපිට තව වැඩ ටිකක් තියෙනවා, බඩු ගන්න තියෙනවා. අපි ඒව අරගෙන ආයෙ මෙතෙන්ට එමුද? හිත වෙනස් කරගෙන එමු. අපි කතා කරගෙන අපි තීරණය කළා අවසානයේදී මේක ගන්න හිතුවා. ගොඩක් කල්පනා කරන්න බෑ, ඔළුව රිදෙනවා. අන්තිමේ අපි මේක ගන්න කොහොම හරි. මේ වෙන දවසක ගමුද? තව චුට්ටක් කල්පනා කරමු ගෙදර ගිහිල්ලා. එහෙම කල්පනා කර ඉන්න බෑ. වෙන දවසක කල්පනා කර හිටියොත් අර කතාවක් තියෙන කවදාවත් ගන්න වෙන්නේ නැහැ. මාස 6ක විතර ආසාවක් තිබ්බා. ඔයාට නේද ආසාව තිබ්බේ? ආසයි ඒ වුණාට මේ වෙලාවේ මොකද කරන්න මේ ගන්නවද නැත්ද? කොහොමද පොයින්ට්වත් කරන්නේ? ආසෝ. යමද මොකද ගන්න? සර්ප්‍රයිස් එකක් තියෙනවා. අන්තිමට මොකද කරේ? ගත්තද නැද්ද? ගත්තා. තින් වීඩියෝ එක. මේක ඊළඟට ගේන්න අන්බොක්සින් වීඩියෝ එකක්. දැන් මාරම සතුටුයි නේ. ගොඩක් වීඩියෝ ගන්න පුළුවන් මේකෙන්. මාරම සතුටුයි. මේක මම ගොඩක් දවස් ඉඳලා ගන්න හිතන් හිටියේ. ඔයාගේ උපන්දින තෑග්ග. මගේ උපන්දිනට මොකුත් එපායි. මට මේ ඇති. මේක විතරක් ඇති. හරි. ගත්තා. යේ. ඉතින් කොහොම හරි අන්තිමට ගත්තා. අපි ගන්නාවේ ට්‍රයිපොඩ් එක. ඒ වුණාට අන්තිමට ගත්තේ මෙන්න මේක. මාර සතුටුයි මට පිස්සු වගේ. ඔයාලට මොකද්ද කියන්න තියෙන්නේ? ඔයා මාස 6ක් විතර ආසාවෙන් බලන් හිටපු දේ කොහොම හරි ඉෂ්ට කරලා දෙන්න. උපන්දිනේට කිසිම දෙයක් නැහැ. නෑ ලබන අවුරුද්දෙත් එපා, ඊළඟ අවුරුද්දෙත් එපා. මේ හොඳටම ඇති මට. මට හાર્ට් ඇටැක් එකේ එන්නේ හොඳේ. හර්ෂිත අපි මේකින් ඉස්සෙල්ලාම මොකද්ද කරන වීඩියෝ එක? අපි ඉස්සෙල්ලාම වීඩියෝ කරන්නේ තායිලන්ඩ් ටුවර් එක. ඊට කලින් මුකුත් කරා. ඔයාලට ලස්සන වීඩියෝ ටිකක් ගේන්න. ඉස්සරහට අපි යනවා තව සතියකින්. ඉතින් මුළු තායිලන්ඩ් බ්ලොග් එකම අපිට මේකෙන් කරන්න පුළුවන්. ඔයාලට ගන්න හිතුනේ ඇයි මට කියන්න මේක? දැන් මේක මාස 6ක විතර ඉඳන් ඕගොල්ලෝ කියලා ඉන්නවා. නම්බර් ගියාට පස්සේ පරණ වීඩියෝ බැලුවොත් දන්නවා ඇති. ඔයා මේ නම්බර් එහෙම ගිහිල්ලා ඕක තියෙන කඩවල අල්ලන්න හැමතැනම ඉන්දියනේ. ඒක නිසා ඔයාට ඕක අරන් දෙන්න හිතුණා. අදත් එතන ගිහිල්ලා විනාඩි 10ක් විතර ඒක අල්ලන්න ඉන්නේ. ඒක නිසා අරන් දෙන්නම හිතුවා. ඕක පස්සේ අපි හිත ඉන්න ගියා නම් කවදාවත් ගන්න වෙන්නේ නැහැ. මට ටිකක් මොකද්ද? රත් වෙලා තියෙන මගේ කනත් රත් වෙලා ඒ තරම් මාර සතුටුයි. ඉතින් thank you කියන්න ඕනේ අපේ හර්ෂිතට. Thank you. Thank you. Thank you කියන්නේ මොකටද? ඉතින් ඔන්න ඔහොම තමයි අපි දෙන ගොඩක් ආසාවෙන් හිටපු දෙයක් තමයි මේක. ඉතින් ඉස්සරහට මේ කැම් එකෙන් ගොඩක් ලස්සන වීඩියෝ වලට අරගෙන එන්න හිතාගෙන ඉන්නවා අපි දෙන්න. ඉතින් ඉක්මනටම මෙන්න මේ කැමරා එකේ අන්බොක්සින් වීඩියෝ එකකුත් අරගෙන එන්නම් ඔයාලට. ඉතින් දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න. ගොඩක් ආදරෙයි. බයි.